පසුව බෝසතාණන් වහන්සේ ආහාර ගැනීම ක්‍රමයෙන් අඩු කළා. අවසානයේදී සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම නවත්වන්නට තීරණය කළා. එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා. ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝම කෝප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා. දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල්ලටයක් මූණටයක් හෝ කඩල තැන්වූ ඉස්මෝකුරක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රයෙන් කෘෂි වුණා. අතපය කල්වල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මල් කුණු වී ගැලවී අතට ආවා. කුස අත ගන්න විට පිටකොන්ද අහු වුණා. පිටකොන්ද අත ගන්න විට කුස අහු වුණා. ලෝකයේ විමුක්තිය පිණිස යම් ආකාරයකින් දුක දිය යුතුද? ඒ සෑම දුකක්ම මා විසින් ශරීරයට දුන්නා. නමුත් මාර්ගයක් හෝ ප්‍රතිපදාවක් සොයා ගැනීමට මට තවමත් හැකිවුණේ නැහැ. මට මතකයි එදා වප්මගුල් දිනේ දඹරුක් සෙවනේ